Good morning guys. ඔන්න ඔයාලට ප්‍රොමිස් වුණා වගේ නෝරලි වීඩියෝ එකේ සෙකන්ඩ් vlog එක තමයි මේ අරගෙන ආවේ. ගිය පාර ඔයාලට පෙන්වන්න බැරි වුණානේ හන්ටර්ස් වුඩ් කැබින් එකේ එළියේ තියෙන view එක. මේ තමයි අපි හිටපු කබානා සෙට් එක. ඔන්න අපි සෙකන්ඩ් ඩේ එකේ අපේ ජර්නි එක පටන් ගන්න තමයි යන්නේ. අපි ග්‍රෙගරි ලේක් එකෙන් තමයි අපේ ට්‍රිප් එක ස්ටාර්ට් කරේ. එතන මාරම සීතලයි ගොඩක් හුලඟ තිබ්බා එදා. බලන්නකෝ ඉතින් මෙතන තියෙන ලස්සන ඔන්න ඔය වගේ නිත්‍ය වෙද එකක් තමයි අපි එදා දවසේ ග්‍රෙගරි ලේක් එක ගාවදී එක්ස්පීරියන්ස් කළේ. ඔන්න දැන් අපි යන්නේ අඹේවල ෆැක්ටරි එක පැත්තට. ඒ කියන්නේ ජග්‍රෝ ස්ට්‍රෝබෙරි ෆාම්, එතකොට නිව්සීලන්ඩ් ෆාම්, අඹේවල ෆැක්ටරි එක මෙන්න මේ දේවල් ටික තමයි මේ පැත්තේ තියෙන්නේ. මේ පාර තියෙන්නේ අපි හිටපු කබානා එකේ ඉඳලා දකුණු පැත්තට වෙන්න. ඔයාලට පේනවා ඇතිනේ මෙතන තියෙන ගස් වල උස ලොකු ගස් තමයි මෙතන දෙපැත්තේ තිබ්බේ. මෙතන තියෙන යා එක මාර ක්ලීන්, මාර පිරිසිදුයි. ඒ වගේම ගොඩාක් සීතලයි ගස් ගොඩක් තියෙන නිසා. ඔයාලා නුවරඑළිය යනකොට අනිවාර්යයෙන්ම අඹේවල ෆැක්ටරි එකට යනවා නම් මේ පැත්තෙන් යන්න. මාර ෆ්‍රෙෂ් ෆීලිං එකක් මෙතනින් යනකොට විඳින්න පුළුවන්. නිසා අනිවාර්යයෙන්ම මේ පැත්තෙන් යන්න. ඒ අතරමඟදී අපිට හම්බුණා කන්දයාල ලේක් එක. මෙතන වතුර ගොඩාක් සීතලයි කිව්වා. දැන් නම් ඩ්‍රින්කින් පර්පස් එකට විතරලු ඒ නිසා ගන්නෙ. ඔයාලට පේනවනේ දැන් එන්වයරන්මන්ට් එක චුට්ටක් වෙනවා. ඒ කියන්නේ අපි ඩෙස්ටිනේෂන් එකට චුට්ටක් කිට්ටු කරලා තමයි ඉන්නේ. ඔය පේන්නේ අපි යන්නේ දැන් ඔන්න යාළුවෝ ටික බලලා ඉන්න. අඹේවල ෆැක්ටරි එක ඇතුළ නම් විසිට් කරන්න දුන්නේ නැහැ. ඒ නිසා අපි කරේ එතන එළියට වෙලා ෆොටෝස් ටිකක් ගහලා අවුට්ලට් එකෙන් ටී එකක් අරගෙන බීලා ආපහු අපි නිව්සීලන්ඩ් ෆැක්ටරි එක බලන්න තමයි ගියේ. මේ යන්නේ අපි නිව්සීලන්ඩ් ෆාම් එක බලන්න. මේ ඒගොල්ලන්ගේ ලෑන්ඩ්ස් තමයි දෙපැත්තේ තියෙන්නේ. ලංකාවේද කියලා හිතනවා ළමයි ඒ තරමට ලස්සනයි. ඔය තියෙන්නේ. ඔන්න අපි නිව්සීලන්ඩ් ෆාම් එක ඇතුලේ තමයි ඉන්නේ. මෙතනත් view එක ගොඩක් ලස්සනයි. ෆොටෝස් ගහන්න පුළුවන් ඒ නිසා ලස්සනට ඔයාලා ගියාම අනිවාර්යෙන් ලස්සන ෆොටෝස් ටිකක් ගන්න. ඇත්තටම මේ වගේ ෆැක්ටරි එකට ආවේ මමත් ෆස්ට් ටයිම්. ඒ නිසා අපි ඇතුළට ගිහින් බලමු. ඉතින් ඇත්තටම අපිට එතන ගොඩක් වෙලා ඉන්න ටිකක් අමාරු වුණා. ඒ නිසා අපි ඉක්මනට එළියට ආවා. අපි ෆාම් එකෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා එතන පොඩි වෙලාවක් ඉඳලා අපි ඊළඟට ගියා. දිග ගමනකින් පස්සේ ඔයාලා ආසම තැනක් බලන්න. මේ අපි යන්නේ බෝමුරු වැල්ල බලන්න. එතන ගමන ටිකක් දුෂ්කර වුණා. මොකද නාය ගිහින් එහෙම තිබුණ නිසා පාරවල් ටිකක් අවුල් වෙලා තිබ්බේ. ඒ වුණාට එතනට ලං වෙද්දී ඒ කිසිම දෙයක් දැනුනේ නෑ. ඇත්තටම ආස හිතෙනවා
ඉතින් ඔයාලා දකින්න ඇතිනේ එතන කොච්චර ලස්සනද කියලා. මේ අපි ඇවිත් ඉන්නේ ඒ වගේ තවත් ලස්සන තැනක් බලන්න. මේ තමයි අපේ ට්‍රිප් එකේ අවසාන තැන. ලවර්ස් ලේක් වෝටර්ෆෝල් එකට යන පාරේ තමයි අපි මේ ඉන්නේ. මෙතනට නම් කෙළවතු මැද්දෙන් ලස්සන පාරක තමයි යන්න තියෙන්නේ. ඒ වගේම ටවුන් එකේ ඉඳලා පොඩි දුරක තමයි ලවර්ස් ලේක් වෝටර්ෆෝල් එක තියෙන්නේ. ඒ නිසා නුවරඑළිය ආවොතින් අනිවාර්යෙන්ම ලවර්ස් ලේක් වෝටර්ෆෝල් එක අමතක කරන්නේ නැතුව බලලා ඉන්න. ඔන්න ඔහොම තමයි අපේ නුවරඑළියේ ජර්නි එක එන්ඩ් උනේ. ඔයාලා මේ වගේ තවත් ලස්සන ප්ලේසස් වල වීඩියෝස් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක enjoy කළා නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝටම ගිහින් එන්නම්.